ඒ කියන්නේ දැන් ඒ කියන්නේ අපේ සභාපතිතුමාගේ සංකල්පයත් එක්ක මම කියන්නේ හැම කෙනෙක්ම බලනවා ගොඩක් වෙලාවට සල්ලි දීලාම වැඩේ කරගන්න. හරිද? එතකොට මම කියන්නේ එතකොට දැන් මේකට ගොඩක් ඒවා තියෙනවා. ගොඩක් softwares තියෙනවා. හරිද? අපිට දැන් සරල උදාහරණයක් ගන්න. දැන් මේ කතා කරන Zoom එක ඇතුලේ noise cancelling එක inbuilt. හරිද? එතකොට noise cancelling එක මම හිතනවා ඕගොල්ලන්ට background එකේ බල්ල බුරන සද්ද අනම්මනම් ඒව ඇහෙන්නේ නැහැ කියන එක. හරිද? එතකොට ඒ ඇහෙන්නේ නැති හේතුව ඒ noise cancelling කියලා තියෙනවා මේක software එකක්. එතකොට ඒවා තියෙනවා open source softwares තියෙනවා ඕගොල්ලන්ට ගන්න පුළුවන් ඒවා. mobile phones වලත් තියෙනවා applications තියෙනවා. මෙහෙම ඒවා ගොඩක් වෙලාවට ගොඩාක් දුරට ටෙස්ට් කරන්න ගිහලා සමහරකට පාස් නැති වෙන්න පුළුවන්. ඒක නිසා මම මේ කියන එක මෙන්න මේ චුට්ටක් ඒවට අදාළ මම මේක කිව්වේ මම ඕගොල්ලන්ට කියන්නේ 80-20 rule එකට. හරිද? මේ ට්‍රේනින් එකේ මම ඕගොල්ලන්ට 20 හරිද 20% මම ඕගොල්ලන්ට කියනවා. හරිද? ඊට පස්සේ 80% ඕගොල්ලෝ සර්ච් කරලා ගන්නවා. හරිද? එතකොට ඒ 80% ඕගොල්ලෝ සර්ච් කරලා ගන්නවා කියන්නේ ඉන්ටර්නෙට් එක හරහා ඕගොල්ලෝ ඒ කොටස් ටික සර්ච් කරලා අදාළ දැනුම ගන්න ප්‍රශ්න આવොත් ගැටලු આવොත් අපි ඉදිරියේදී සම්බන්ධව තියෙන සෙසිවාරත් එක්ක අපි යනවත් එක්කම අපි එක සාකච්ඡා කරමු. හරිද? ඊට පස්සේ දැන් මම ඇත්තටම ගොඩක් කැමතියි ඒ කියන්නේ මේ අපිට ඒ කියන්නේ Q&A session එකක් මේත් එක්කම තියන්න පුළුවන් වුණා නම් නමුත් කාල වේලා ප්‍රශ්නෙත් එක්ක අපිට තියාගන්න බැරි වෙයි කියලා මම හිතන එක අපි ඊගාව දවසකට දාමු. ඊට පස්සේ අනිත් එක තමයි right මට තව එක කොටසක් කියා ගන්න ඕන ඔයගලන්ට. හරි. මේ තාක්ෂණික ගැටලු වලින් තොර වෙන්නේ කොහොමද කියන එක. හරිද? එතකොට දැන් මම ඔන්න ස්ථායි අන්තර්ජාල සම්බන්ධතාවය තහවුරු කර ගැනීම. හරිද? එතකොට මෙන්න මේකෙදි මම ඒකයි කිව්වේ හැකියුවොත් වෛර සම්බන්ධතාවය පාවිච්චි කරන්න කියලා. එතකොට ඒකෙදි කම්පියුටර් එකක් අපි පාවිච්චි කරනවා නම් රවුටර් එකට ඩිරෙක්ට්ලි වෛර එක පාවිච්චි කරලා ගන්න පුළුවන්. හරිද? ඊට අමතරව දැන් අපි හිතමු මොබයිල් ෆෝන් එක පාවිච්චි කරනවා නම් ඒ මොබයිල් ෆෝන් එකේ කනෙක්ෂන් එක හරියටම කතා කරලා ඒ අදාළ සමාගමත් එක්ක කතා කරලා ඕගලන්ට කනෙක්ෂන් එක ගන්න පුළුවන්. එතකොට දැන් මේකෙදි මම දන්නවා ඕගලන්ට ගොඩාක් ගැටලු වෙනවා. හරි. එතකොට ඒ ගැටලු ඔක්කොම මම ඉස්සරහදී පුළුවන් ආකාරයට මට පුළුවන් හැකි ආකාරයට මම ඕගලන්ට निराකරණය කරලා දෙන්න. එතකොට ඕකෙදි තව තියෙන ඔය 3G 4G 5G ඔහොමම කිකියා GG එක එක කතාන්තර තියෙනවා. එතකොට ඒ ජෙනරේෂන්ස් වල තියෙන විස්තර ටිකත් මම පුළුවන් ආකාරයට මම ඔයගලන්ට පැහැදිලි කරලා දෙන්න. ඒක මම කිව්වේ විස්තර මම මේ වචන ටික ඔයගලන්ට කියන්නේ හේතුව මේ වචන ඔයගලන්ට ඊට පස්සේ සර්ච් කරලා ගොඩාක් දුර තව දේවල් ඉගෙන ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඊගාව එක තමයි අනිවාර්යයෙන්ම ඔයගලන්ගේ තියෙන devices. හරිද? ඒතකොට devices මොබයිල් ෆෝන් එක හෝ වේවා, කම්පියුටර් එක හෝ වේවා, ඒවැය තියෙන softwares update කරලා තියාගන්න ඕන. මොබයිල් ෆෝන් සේම නම් ඒ මොබයිල් ෆෝන් එකේ සමහරක් පැයගේ මම දැකලා තියෙනවා අප්ඩේට් එක මොබයිල් ෆෝන් එක ගත්ත දවසේ ඉඳලා අප්ඩේට් කරලා නැහැ. ඒ අප්ඩේට් කර නැති වුණාන් පස්සේ වෙන්නේ ඒ අර අප්ඩේට් එකක් එන්නේ සිකියුරිටි අප්ඩේට් එකක් එන්නේ පැච් එකක් විදිහට. ඒ පැච් අප්ඩේට් එකක් විදිහට තමයි එන්නේ. පැච් එකක් කියලා කියන්නේ අර ඒක අප්ඩේට් එකකින් තමයි මේ සිකියුරිටි එක හරියටම හැදෙන්නේ. මේ ඊයේ පෙරේදා ඔයගොල්ලෝ දකිනවා ඇති ලෝකේ ප්‍රසිද්ධ සමාගම වන Windows සමාගමේ ඒගොල්ලන්ගේ ඒ කියන්නේ බග් එකක් රිලීස් වුණා. බග් එකක් කියලා කියන්නේ ඇත්තටම ඒක වැඩ කරන්නේ නැතුව ගියා. එයාපෝට්ස් වල බැංක්ස් වල Windows පැත්ත වැඩ කරන්නේ නැතුව ගියා බ්ලූ ස්ක්‍රීන් ඇවිල්ලා. හරිද? එතකොට ඒක ලෝකේම සිද්ධ වෙච්ච දෙයක්. ඒගොල්ලෝ ඒකට සමාව ඉල්ලලා තිබුණා. දැන් මේ පැච් එකක් දාලා ඒගොල්ලෝ ඊළඟ අප්ඩේට් එකේදී ඒගොල්ලෝ හදලා තියෙනවා. දැන් මම ඒක අප්ඩේට් එක කරගත්තා. එතකොට ඒක ඒ වගේ දේවල් ඉස්සරහදී එන්න තියෙනවා ගොඩක්. එන්න තියෙනවා කියලා කියන්නේ මෙහෙමයි. ඒව අපිට වළක්වන්න බෑ. වළක්වන්න බෑ කියන්නේ එකම දේ තියෙන්නේ අපි හරියට අපේ තියෙන softwares ඔක්කොම අපි අප්ඩේට් කරලා තියාගත්තොත් ඒ වගේ පැචස් වෙන්න තියෙන දේවල් වලින් අපිට බේරෙන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ
අනිවාර්යයෙන්ම ඊට පස්සේ ඒ කොටස් ටික අනිවාර්යෙන් අප්ඩේට් කරලා තියාගන්න ඕනේ. ඊට අමතරව අපි හිතමු දැන් ඔය third party softwares අපි පාවිච්චි කරනවා නම් ඒ third party softwares පාවිච්චි කරද්දී හරියට පරිස්සම් වෙන්න ඕගොල්ලන්ගේ මොබයිල් ෆෝන්ස් වලටත් ඔය third party softwares දාන්න එපා. හරිද? මොකද ගොඩක් වෙලාවට ලංකාවේ ඔය වගේ ප්‍රශ්න තියෙනවා third party softwares ගොඩක් වෙලා තියෙනවා. එතකොට ඊළඟ කොටස තමයි අපිට තාක්ෂණික ගැටලු අවම කරගන්න එක තමයි අපි හිතන්නකෝ ඔය පව වලට හිතන්නකෝ ඒ කියන්නේ උදාහරණයකට ගත්තොත් අපි කම්පියුටර් එකක් පාවිච්චි කරනවනේ ඒ කම්පියුටර් එක පාවිච්චි කරද්දී අපිට ඔකට කියනවා දැන් සාමාන්‍යයෙන් ගොඩක් ලෝකේ තියෙන අපි හිතමු දැන් ඔය මෙහෙම කතන්දරයක් මම ඔයගොල්ලන්ට කියන්නම්කෝ ශ්‍රී ලංකා ටෙලිකොම් එකේ තියෙන data center එකක් අපේ මෙතන මේ වැලිසර තියෙනවා කියන හිතන data center එක. ඒතකොට ඒගොල්ලන්ගේ data center එකේ තියෙන එකේ ඒකේ තියෙනවා ලොකු සර්වර්ස් ප්‍රමාණයක්. ඒ සර්වර්ස් වල ලංකාවේ නීතියක් තියෙනවා. ලංකාවේ බැංකු පද්ධතියේ මම හිතන්නේ මෙතන බැංකු පද්ධතිය වල ඉන්න කට්ටිය ඇති සමහර වෙලාවට මේ බැංකු වල තියෙන දත්ත ලංකාවෙන් පිට ගබඩා කරන්න බෑ. ඒක සෙන්ට්‍රල් බැංකුවේ තියෙන නීතියක්. හරිද? එතකොට එහෙම ගබඩා කරන්න බැරි නිසා ගොඩක් අය ලංකාවේ තියෙන data centers පාවිච්චි කරනවා. එතකොට ඒ වගේ තියෙන data centers තමයි මේ ඔයගලන්ට වචන කියන්නේ. මේවා කනට හුරු කරගන්න. data center කියන වචනේ ලොකු වචනයක් කියලා හිතුවට ඒක ලොකු වචනයක් නෙමෙයි. ඇත්තටම ඔයගලන්ට බලන්න පුළුවන්. Google data center කියන එක Google එකේ search කරලා බලන්න. අනිවාර්යයෙන්ම තියෙනවා ලොකු data center එකක්. ඒකෙන් ඔයගලන්ට දැනගන්න පුළුවන් මොකද්ද server එකක් කියන්නේ. මොකද්ද data center එකේ security එක කියලා. හරිද? මේක ලියාගෙන පස්සේ ඔයගොල්ලෝ search කරලා බලන්න. ඊට පස්සේ එතකොට ඒ වගේ data centers වල ලංකාවේ කොච්චර තෙල් අර්බුද මොකක් ආවත් ඒගොල්ලෝ සල්ලි ගෙවලා තියෙනවා. ඉස්සරහට මාස 3ක් ඒගොල්ලන්ට ඒගොල්ලෝ ප්‍රශ්නයක් නැතුව දුවා ගන්න පුළුවන් විදිහට ඒ IOC ඒ වගේ සමාගම් වලින් ඒගොල්ලන්ට තෙල් දෙන්න බැඳිලා තියෙනවා. ඒ data center එක වහන්න බෑ. මොකද ඒ දත්ත කියන ඒවා ඒක සුරක්ෂිතව තියෙන්න ඕන නම් ඒ data center එක රන් වෙන්න ඕන. හරි. ඒතර ඒ වගේ ඇග්‍රීමන්ට්ස් ගහලා ඒගොල්ලෝ දාලා තියෙනවා මේක අනිවාර්යයෙන්ම සිකියුරිටි වෙන්න නම් රිඩන්ඩන්සි පවර් තියෙනවා. රිඩන්ඩන්සි පවර් කියන්නේ මේ වචන ටික අමුතු වෙයි බර වෙයි ඔයගලන්ට. නමුත් මේක අහන්න පස්සේ ඔයගලන්ට මේකට මේවා ප්‍රයෝජනවත් වෙනවා. මේ වචන ඔයගලන්ට ආයි කනට ඇහෙනකොට ඔයගොල්ලෝ දන්නවා හරි මං කියලා දුන්න නිසා. රිඩන්ඩන්සි පවර් කියලා කියන්නේ දැන් ඔයගොල්ලෝ වැඩ කරගෙන යද්දී මේ මේන් පවර් එක නැති වුණොත් බැටරි පවර් එකක් තියාගන්න එකට තමයි රිඩන්ඩන්සි පවර් කියන්නේ. ඒකට තව ඔක්සිලරි පවර් මේ මොඩියුල් එකක් තියාගන්න වෙනවා. බැටරි පවර් මොකක් හරි අපි හිතමු UPS එකක් කම්පියුටර් එකට නම් UPS එකක්. හරිද? එහෙම නැත්නම් අපි හිතමු මොබයිල් ෆෝන් එකට නම් පවර් බෑන්ක් එකක්. හරිද? එතකොට ඒ වගේ කොටසක් තියෙන රිඩන්ඩන්සි පවර් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට එහෙම තියාගත්තොත් අපිට තියෙන ටෙක්නිකල් ඔය තාක්ෂණික ඉස්සරහට තියෙන තාක්ෂණික ගැටලු වලින් ගොඩක් කරලා නිදහස් වෙන්න පුළුවන්. ඊට අමතරව තව පොඩි දෙයක් තියෙනවා දැන් ඔය මේ රවුටර්ස් වල තියෙන රවුටර්ස් වලට තියෙනවා දැන් මෙහෙම හිතන්නකෝ උදාහරණයක් විදිහට මම ඔයගලන්ට පෙන්නන්නම් මෙතන තියාගත්ත කේබල් එකක්. මේක පෙනීද දන්නේ නැහැ පැහැදිලිව. මේ රවුටර් එකේ තියෙන කේබල් එක හරිද? මේ රවුටර් එකට එන පවර් කේබල් එක. එතකොට මේකේ තියෙනවා කේබල් එකක්. මේක කෙලින්ම පවර් බැංක් එකට ගහලා පවර් බැංක් එකෙන් රවුටර් එක දුවන්න පුළුවන්. හරිද? මේක ඇත්තට මම මේ අද ඊයේ මම ගත්තේ මේක මේ කොවිඩ් කාලේදී ගත්තේ. මොකද හේතුව ඒකෙදි මොනේ ලංකාවේ පවර් කට් එකෙද්දී දැන් හිතන්න මම මේ වැඩ කර ඉන්නවා. මම වැඩ කර ඉඳද්දි මට පවර් කට් එකක් ආවොත් එහෙම මගේ රවුටර් එක නේ ඕෆ් වෙන්නේ ඉස්සෙල්ලා. හරිද? එතකොට ඒ රවුටර් එක ඕෆ් වුණොත් රවුටර් එක ඕෆ් වෙන්නේ ඇයි? ගෙදර කරන්ට් එක ගිය ගාම ටක් ගාලා රවුටර් එක ඕෆ් වෙනවා. හරිද? එතකොට රවුටර් එක ඕෆ් වුණා දැන් ඕගොල්ලන්ට උදාහරණයක් විදිහට ගත්තොත් මේ මීටින් එකේ ඉඳද්දී උනත් ඕගොල්ලන්ගේ රවුටර් එක මේ කරන්ට් එක ගියොත් එහම ඕගොල්ලන්ගේ රවුටර් එක ඕෆ් වෙනවා. ඉතින් මේක කෙලින්ම මේ වගේ පවර් බැංක් එකකට ගැහුවා. ගහලා ඉවරලා මේ පැත්ත ගහන්න පුළුවන් රවුටර් එකට. මම මේ කේබල් එක ප්‍රොමෝට් කරනවා නෙමෙයි. හරිද? එතකොට මේ වගේ කේබල් මේක රුපියල් මං හිතන්නේ 600ක් හරි 700ක් හරි ওই ගාණක් වෙන්නේ. එතකොට ඒක මම ඇත්තටම මම දැන් මේ ඕගොල්ලන්ට කියලා දුන්නේ ප්‍රිකෝෂන්ස් ගැන කියලා දෙද්දී මම අද මීටින් එකේදී බැරිලා හරි මට කරන්ට් එක ගියොත් එහෙම කියලා මම මේ කේබල් ඒ ඔක්කොම ළඟ තියාගෙන ස්ටෑන්ඩ් බයි හිටියේ. මොකද හේතුව මේ මීටින් එක ඕගොල්ලන්ට වගේම මටත් හරි ඩිලිවර් කරන එක හරි වැදගත්. ඒ ඕගොල්ලෝ නිසාම ඇත්තට මම මේ ඩිලිවර් කරන එක වැදගත් නිසා මම ඒ ඔක්කොම ඉක්විප්මන්ට්ස් ළඟ තියාගෙන අතට අවශ්‍ය අතේ තියෙන දුරින් මම ඔක්කොම ටික තියාගෙන හිටියේ. මොකද හේතුව බැරි වෙලා හරි පවර් එක ගියොත් එහෙම මම ටක් ගාලා රවුටර් එකට ඒක එතකොට පවර් බැංක්ස් එතකොට ඒ ඔක්කොම මං සූදානම් කරගෙන තියාගෙන හිටියා.
මොනෑම හේතුවක් නිසා හෝ මේකට කඩාකප්පල් වෙන්න දෙන්නේ නැහැ කියන මතේ ස්ථිර අධිෂ්ඨානය මගේ තිබිච්ච නිසා මම ඒ ඔක්කොම සූදානම් කරලා ළඟ තියෙන එක. මම ඔයගොල්ලන්ට කියන්නත් ඒකයි මේ කියන කොටස් ටික අවධාරණය කරගන්න. හරිද? ඒකේ අදාළ කොටස් ටික හරියටම පැහැදිලිව තේරුම් ගන්න. ප්‍රශ්න ගැටලු තියෙනවා කොලේක ලියා ගන්න. ආයි දවසක අපි සාකච්ඡා කරගමු. මම දන්නවා ප්‍රශ්න ටික තියෙනවා. සමහරක් වෙලාවට මගෙත් එක කේන්ති යන්නත් පුළුවන්. ඇයි මේ මිනිස්සු අපිට ප්‍රශ්න අහන්න දෙන්නේ නැත්තේ කියලා. ප්‍රශ්න අහන්න දෙන්නේ නැත්තේ නෑ. මම හරි ආසයි උත්තර දෙන්න. මම දන්නවා ඔයගලන්ට ගොඩක් ප්‍රශ්න ඇති නැති වෙන්න බෑ. තියෙන්න ඕනේ. ඒක තමයි හැටි. ඉතින් එතකොට ඒ ප්‍රශ්න වලට අනිවාර්යෙන් මම උත්තර දෙන්නම්. ඒ උත්තර දෙන්න ඕන කොටස් ටිකට ප්‍රශ්න ටික ඔයගොල්ලෝ ලියලා තියාගන්න. ඒ අවශ්‍ය කාලෙදී අවශ්‍ය විදිහට ඒ අවශ්‍ය ප්‍රශ්න වලට මම ඔයගොල්ලන්ට අනිවාර්යෙන් උත්තර දෙනවා. එතකොට වික්‍රමනායක මහත්තයා අපිට තව කාලය වෙලා තියෙනවද කොහොමද? හරි. ඕගොල්ලෝ ගොඩක් වාසනාවන්තයි. තව අපිට විනාඩි 20ක් හම්බුණා. වැඩිපුර. හරි. වික්‍රමනායක මහත්තයා අපුඩ ගන්න. හරි. එතකොට thank you එතුමට. තව අපිට විනාඩි 20ක කාලයක් වැඩිපුර ලබා දුන්නා. එතකොට මෙහෙමයි. මේ කොටස් ටිකට අමතරව දැන් ඊළඟ කොටස තමයි මම ඔයගලන්ට කියන්න ගියේ දැන් IP ඇඩ්‍රස් එක කියන එකේ මම කියා හිටියා IP ඇඩ්‍රස් එක කියන එක එතනින් මට නතර කරන්න සිද්ධ වුණා. මොකද ඒ අර IP ලිපිනය කියලා කියන්නේ ගෙදරට එන ඇඩ්‍රස් එක වගේ ඒ අදාළ ඩිවයිසස් වලට ඔක්කොටම තියෙන ඇඩ්‍රස් එක. හරිද? ඒතකොට මේ IP ඇඩ්‍රස් එක කියන එක හරියට පරිස්සම් කරගන්න ඕනේ. තමන්ගේ ඩිවයිස් එකේ IP ඇඩ්‍රස් එක කියන එක මම ඕගොල්ලන්ට මතක ඇහුණද මතකද දන්නේ නැහැ. මම කිව්වා මගේ IP ඇඩ්‍රස් එක මම සැරෙන් සැරේට මාරු වෙන්න හදලා තියෙනවා කියලා. හරිද? එතකොට එහෙම හදන්නේ පුළුවන්. එහෙම හදන්න ඕනේ. හේතුව ඇයි දන්නවද? කෙනෙක් සමහරක් වෙලාවට IP ඇඩ්‍රස් එකක් කියන එක ට්‍රේස් කරගෙන එයාට එන්න ඕන හිතුනොත් එහෙම මගේ කම්පියුටර් එකට මට ප්‍රශ්නයක් නැහැ. කවුරු හරි කිව්වොත් එහෙම සර් මට සර්ගේ කම්පියුටරේ බලන්න ඕනේ කියලා කිව්වොත් එහෙම මට කිසි ප්‍රශ්නයක් නැහැ. මම රිමෝට් ලොගින් එකක් දෙනවා. මම ඔයා ඇති තරම් වගේ බලන්න කියලා. ඒ හේතුව එකක් තමයි පළවෙනි දේ තමයි මම Linux system engineer කෙනෙක්. හරිද? එතකොට Linux කියලා කියන්නේ ලෝකේ හැකින් වලට පාවිච්චි කරන එකම software එක Kali Linux කියන Linux. මම කියන්නේ මාව හැක් කරන්න බෑ කියන එක. හරිද? මම ලෝකේ බෑ කියන දේක් පිළිගන්නේ නැහැ. මම පිළිගන්න පුළුවන්. හැබැයි එහෙම පිළිගන්න පුළුවන් කියලා කියන්නේ එහෙම දක්ෂයෝ ඉන්නවනම් මගේ දක්ෂයන්ට හරි ආසයි. හරිද? එහෙම දක්ෂයන්ට මම උගන්වනවා. කියලා දෙනවා. මම නොමිලේ කියලා දීලා දෙනවා ළමයින්ට. එතකොට මේ IP ඇඩ්‍රස් එක කියන එක විතා වැදගත් කියලා. කියන්නේ මේ IP ඇඩ්‍රස් එක සැරෙන් සැරේට මාරු වෙනවා නම් වඩාත් හොඳයි. ඔයගොල්ලන්ගේ මොබයිල් ඩිවයිස් එකේ ඔයගොල්ලෝ දන්නේ නැති වුණාට මොබයිල් ෆෝන්ස් වල ඔය ඒක කියන්නේ whether you know or not you are using Linux කියලා තමයි ලෝකේ කියන්නේ. ඒ කියන්නේ ඕගොල්ලෝ දැනුවත්ව හෝ නොදැනුවත්ව ඕගොල්ලෝ පාවිච්චි කරන්නේ Linux කියන එක. එතකොට Android phone එක කියලා කියන්නේ Android phone එක කියලා කියන්නේම Linux. එතකොට දැන් ඕගොල්ලෝ හිතාගන්න security ගැන මම මේ කතා කරනකොට security වල ප්‍රධානම කොටසක් තමයි Linux කියන කොටස. එතකොට Linux කියන කොටසේදී දැන් Android phone එක ඕගොල්ලෝ හිතුවොත් එහෙම secure නැහැ කියලා නෑ. Android phone එක security නැති වෙන්නේ අපේ තියෙන වැරද්ද නිසා මිසක් Android කියන distribution එකේ වැරද්දක් නිසා නෙමෙයි. ඔන්න හොඳට අහගන්න මම ආයි කියනවා. security නැති වෙන්නේ Android කියන phone එකේ Android කියන distribution එකේ වැරද්දක් නිසා නෙමෙයි.
ඒක අපේ වරදක් නිසා සිදු වුණොත් මිසක් ඒ කියන්නේ මෙහෙම හිතන්නකෝ උදාහරණයක් විදිහට දැන් ඔයගලන්ට එනවා WhatsApp එකේ ෆොටෝ එකක්. හරිද? එතකොට ඕක කවුරු හරි කෙනෙක් ෂෙයා කරනවා රයිට් මේක හම්බ වෙලා විනාඩි 10ක් ඇතුළතද ෂෙයා කරොත් ඕගලන්ට ලොකු ලොතරැයි දිනුවක් ඇදෙනවා කියලා ලොකු පට්ටපල් බොරුවකුත් දාලා ඕගලන්ට ෆොටෝ එකක් කියවනවා. හරි වීඩියෝ එකක් හරි වෙනවා කියන්නකෝ. එතකොට දැන් මේක ඕගොල්ලෝ බලනවා. බලපු ගාම ඔය ෆොටෝ එකේ හරි වීඩියෝ එකේ හරි තියෙනවා බෑක් ලින්ක් කියලා කියනවා එකට. හරිද? මේක හරියට අහගන්න. බෑක් ලින්ක් කියලා කියනවා. ඒ කියන්නේ ඒක අස්සේ හංගලා එවන්න පුළුවන් තව දෙයක්. ඕගොල්ලන්ට පේන්න තියෙන්නේ ෆොටෝ එක. ඕගොල්ලෝ ක්ලික් කරන්නේ ෆොටෝ එක. හරිද? හැබැයි ඕක අස්සේ හංගලා තියෙනවා තව එකක්. එතනදී ඕගොල්ලෝ නොදැනුවත්වම ඕගොල්ලන්ගේ ෆෝන් එකේ අර මං කිව්ව නේද සිකියුරිටි ප්‍රොටෝකෝල් එක. ඒ සිකියුරිටි ප්‍රොටෝකෝල් එක ඇරෙනවා. ඇරුණට පස්සේ ඕගොල්ලන්ගේ දත්ත ගන්න පුළුවන් ෆෝන් එකකින්. ෆෝන් එකකින් හෝ ඕනම තැනක දත්ත ගන්න පුළුවන්. ඒක එහෙම කරන පිරිසක් ලෝකේ ඉන්නවා. නැහැ කියන්නේ. එහෙම කරනවා මිනිස්සු එහෙම කරන අය ඉන්නවා. එතකොට මම කියන්නේ අපේ මේ ලංකාවේ ඉන්න කවුරුත් එහෙම කරයි කියලා මම විශ්වාස කරන්නේ කරත් ඔය පොඩි ළමයි කරේ මේ ඉගෙන ගන්න ආසාවට කරොත් මිසක් එහෙම මූල්‍යමය පරමාර්ථයකින් මම හිතන්නේ ගොඩක් අය එහෙම කරයි කියලා. මොකද ඒක අපි ලෝකේ පිළිගත්ත මතයක් තමයි. ඇමරිකාවෙන් උනත් කියන්නේ ඒ කියන්නේ ලංකාව කියලා කියන්නේ ශ්‍රීලෝන් කියලා කියන්නේ ලංකාවේ කට්ටිය කියලා කියන්නේ ගොඩක් ඒ කියන්නේ හරි හිතහොඳ මිනිස්සු ඉන්න රටක් කියන එක තමයි ඒගොල්ලෝ කියන්නේ. ඒත් ඒගොල්ලෝ කියනවා මේක හොස්පිටැලිටි එක ගත්තොත් ආචාරශීලීභාවය ගත්තොත් ලෝකේ හොඳ රටක් තමයි ලංකාව කියන එක හැමෝම පිළිගන්නවා. මම ඒක ආඩම්බරෙන් කියනවා මොකද හේතුව මට ගොඩක් වෙලාට ඇහිලා තිනවා. මිනිස්සු මට ඇප්‍රීෂিয়েට් කරලා තිනවා ලංකාව ගැන. ඒතර ඒක ගැන මම ගොඩක් සන්තෝෂ වෙනවා. මොකද ඒ හේතුව කියන්නේ ලෝකේ ස්කෑමින් වලට ගත්තොත් එහෙම ලංකාවේ අය මහා පරිමාණයෙන් එහෙම කරන ප්‍රමාණය අඩුයි. හරිද? එතකොට දැනට ඉන්දියාවේ ලොකු සමාගම් තියාගෙන මේ ඊපෙරද ඔයගොල්ලෝ දකින්න ඇති මොනවාද රූපවාහිනිය වල පවා ගියා. ඒ ඉන්දියන් මම ඉන්දියන් වලට බයිනවා නෙමෙයි. හරිද? එතකොට ඒගොල්ලෝ ලංකාවට ඇවිල්ලා ගෙවල් කුලියට අරගෙන තමයි මෙහි ස්කෑම් කරන්නේ. ඒතර ඒ වගේ ඒවා කරනවා ලංකාවේ. ලංකාවේ නෙමෙයි මං කියන්නේ ඉන්දියාවේ තමයි ගොඩක් අය කරන්නේ. එතකොට එහෙම නිසා ලෝකේ රටවල් වල ඒ ඉන්දියාව, ඉන්දුනීසියාව, දකුණු අප්‍රිකාව ඒ වගේ රටවල් වලට ප්‍රොජෙක්ට්ස් එහෙම දෙන්නේ නැහැ බයයි. ඒ හේතුව ඇයි? ඒගොල්ලෝ ආරක්ෂාකාරී නැහැ කියලා ඒගොල්ලෝ දන්නවා. මොකද හේතුව ඔය ඇමරිකාවේ ගොඩාක් වෙන ස්කෑමර්ස්ලා ඉන්නේ ඉන්දියන් අය. ඒගොල්ලෝ කරන්නේ ස්කෑමින් කරන්නේ ඉන්දියාවේ ඉඳලා. හරිද? ඉතින් ඒක නිසා මේ අපි පරිස්සම් වෙන්න ඕනේ. මම කිව්වේ ඒකයි මේ අර මූලික කොටස තමයි අපේ IP ඇඩ්‍රස් එක, අපේ ඇඩ්‍රස් එක. ඉතින් ඒක නිසා මේවා අනිවාර්යයෙන්ම සුරක්ෂා කරගන්න. ඊට අමතරව තමන් පාවිච්චි කරන Facebook හෝ වේවා ඒ වගේ සෝෂල් මීඩියා. එතකොට ඒක වෙනම කොටසක් තියෙන මම ඔයගලන්ට ඒකත් ඉදිරියේදී ඔයගලන්ට කොටස් වශයෙන් කියලා දෙන්නම්. සෝෂල් මීඩියා තමන්ගේ තියෙන account එක එතකොට ඒ accounts තියෙන ඒවා අනිවාර්යෙන් පුළුවන් තරම් බලන්න වෙරිෆයි කරගන්න. හරිද? ඒ වෙරිෆයි කරගන්න කියන හේතුව කියන්නේ වෙරිෆයි කරගත්තට පස්සේ අපිට පුළුවන් right තප්පරක් කොහොම ඉන්න පොඩි වෙරිෆයි කරගත්තට පස්සේ වෙරිෆයි කරගන්න නම් අපිට ඉංග්‍රීසි ID එකක් දෙන්න ඕනේ ඒගොල්ලන්ට. හරිද? ඉංග්‍රීසි ID එකක් දෙන්න ඕනේ කියලා කියන්නේ මෙහෙම හිතන්න. අපේ තියෙන ඉංග්‍රීසි ID තමයි පාස්පෝර්ට් එක, අලුත් ID කාඩ් එක නැත්නම් ඩ්‍රයිවිං ලයිසන්ස් එක. හරිද? මේ ෆොටෝ එක මම දැන් ඔයගලන්ට පෙන්වන්න ඕන නිසා මම මේ ගත්තේ මේකත් ඉන්ටර්නෙට් එකෙන් ගත්ත ෆොටෝ එකක්. හරිද? එතකොට මේකේ ඒ කියන්නේ මේක වෙරිෆයි කරගන්න ඕනේ. ඒ කියන්නේ තමන්ගේ පාස්පෝර්ට් කොපි එක දාලා හරි නැත්නම් සෝරි නැෂනල් ඩෙන්ටිටි කාඩ් එක ඉංග්‍රීසි වලින් තියෙන එක දාලා දීලා එහෙම නැත්නම් ඩ්‍රයිවිං ලයිසන්ස් එක දීලා ඒගොල්ලන්ගේ කොපි එකක් දාලා Facebook ගිනුම ඒගොල්ලන්ට අපිට පුළුවන් වෙරිෆයි කරගන්න. ඒතර වෙරිෆයි කරගත්තොත් යම් කිසි හේතුවක් නිසා අපේ Facebook එකේ පිටුවට හරි මොකට හරි හානියක් සිද්ධ වුණොත් එහෙම අපිට ඒගොල්ලන්ට ලියන්න පුළුවන් මම මේ අහවලා
මම ඕගොල්ලන්ගේ මගේ account එක කලින් verify කරලා තිබ්බා. මම verify කරලා තිබ්බේ මගේ මෙන්න මේ තියෙන ජාතික හැඳුනුම්පත් අංකේ නැත්තම් මගේ මේ driving license එකෙන් මම මේක verify කරලා තිබ්බේ නැත්තම් මෙන්න මගේ ගුවන් ගමන් බලපත්‍රය කියලා කොපි එක ඒගොල්ලන්ට දුන්නට පස්සේ ඕගොල්ලන්ට ඒ ගිණුම ආපහු ගැනීමේ හැකියාව තියෙනවා. මේක හොඳට අහගන්න. ඒ ගිණුම ඕගොල්ලන්ට ආපහු ගැනීමේ හැකියාව තියෙනවා. ඕගොල්ලන්ගේ ගිණුම verify කරලා තිබ්බොත්. ඔන්න ආයි කියනවා. ඒ ගිණුම ඕගොල්ලන්ට ආපහු ගැනීමේ හැකියාව තියෙනවා. ඒ ගිණුම ඕගොල්ලෝ වෙරිෆයි කරලා තිබ්බොත් නොතිබ්බොත් බෑ. බෑම නෙමෙයි. නොතිබ්බොත් ඒගොල්ලෝ දෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් දුරට අඩුයි. එහෙම දෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් දුරට අඩුයි. කාලයක් ගිහිලා කාලයක් ඒගොල්ලෝ බලලා ඉවලුවේෂන් කරලා බලලා ඉවරලා සමහරක් වෙලාවට දෙන්න පුළුවන් සමහරක් වෙලාවට ඒ ගිණුම හැමම අත්තිටවල දානවා ඒගොල්ලෝ. හරිද? එතකොට ඕක තමයි පළවෙනි IP address එක ගැන දැන් මම කිව්ව කොටස. දෙවෙනි එක තමයි VPN කියලා කියන්නේ. මේක ලංකාවේ ගොඩාක් ප්‍රසිද්ධ මාතෘකාවක්. VPN කියලා කියන්නේ. මොකද මේ VPN කියනවා ඔය Facebook බ්ලොක් කරපු ගාම කට්ටිය ටක් ගාලා දාගත්තේ මොකද්ද VPN එක. හරිද? මේක ඔයගොල්ලෝ මම දන්නවා කට්ටියට සමහරුන්ට හිනාත් යනවා මම මේ කියද්දි. හරිද? එතකොට ඔය සමහරක් කාර්යාලවලදී Facebook බ්ලොක් කරා ලංකාවේ. එතකොට මේ බ්ලොක් කරපු ගාම කට්ටිය Facebook යන්න පාවිච්චි කරා මේ VPN කියන එක. ඇත්තටම මේ VPN කියලා කියන්නේ virtual private network කියන එක. දැන් උදාහරණයක් විදිහට ගන්න මෙතන මගේ ඔෆිස් එක නම් එතන මම මේ ඔෆිස් එකට වෙනම නෙට්වර්ක් එකක් තියෙනවා නම් එතකොට මේ නෙට්වර්ක් එක හැරෙන්න මට වෙන නෙට්වර්ක් එකක් තියෙනවා නම් ඒ නෙට්වර්ක් එකෙන් හරහා නම් මම කියන්නේ ඒතර ඒක සිකියුර් නැහැ. දැන් මම දන්නවා මගේ ඔෆිස් එක හරහා යන නෙට්වර්ක් එක මම දන්නවා සිකියුර් කියන එක. හැබැයි මේක ඇවිල්ලා virtual කියලා කියන්නේ ෆිසිකල් නැති අල්ලන්න බැරි virtually හදාගත්ත network එකකින් තමයි අපි යන්නේ. එතකොට එහෙම යනකොට ඇයි අපිට Facebook අනම්මනම් ඒ වගේ දේවල් වලට යන්න පුළුවන් වෙන්නේ? ඒ යන්න පුළුවන් වෙන්නේ හේතුව තමයි එතන යන්නේ අපේ IP address එක නෙමෙයි. මොකද අපි යන්නේ virtual private network එක කරානේ. ඒක තමයි VPN එක කරා යනවා කියන්නේ. එතකොට ගොඩාක් අය පිටරටවල ඉන්න. හරිද? මේගොල්ලෝ මයිද පිටරටවල ඉන්න අය දන්නවා ගොඩක් වෙලාවට ඩුබායි අර එමේ ඉන්න අයට ඒගොල්ලන්ට WhatsApp අර එමේ පාවිච්චි කරන්න බැරි වෙච්ච ගමන් ඒගොල්ලෝ මොනවද කරන්නේ? අයියෝ මොනවද VPN එකක් දාලා යනවනේ කියලා කියනවා. එතකොට VPN එකක් දාලා යන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඕගොල්ලෝ හිතන්න එහෙම VPN එකක් දාලා ගියත් අරයාගේ ෆෝන් එකේ තියෙන හරි නැත්නම් කම්පියුටර් එකේ තියෙන දත්ත ඔක්කොම ටික අරයට ගන්න පුළුවන්. මොකද හේතුව එයාගේ IP ඇඩ්‍රස් එක නෙමෙයි තියෙන්නේ. වෙන IP ඇඩ්‍රස් එකකින් තමයි එයා ලොග් වෙන්නේ. හරිද? එතකොට හිතන්න දැන් ඕගොල්ලන්ගේ ගෙදර තියෙන බඩු ටික ඕගොල්ලෝ කුරිය කරනවා වෙන කොහෙට හරි ගෙදරකට. තැනකට අපි හිතමු ගබඩාවකට කුරිය කරනවා తాවකාලිකව ඕගොල්ලෝ කොහේ හරි රටකින් පිට යනවා. එතකොට අපේ ගෙදර බඩු ටික තියාගන්නේ මම අපේ වෙන ගෙදරකට ඔන්න මගේ බඩු ටික මම යවනවා කියලා ඕගොල්ලෝ මොකද්ද කරන්නේ? IP ඇඩ්‍රස් එක මාරු කරලා බඩු ටික යවුවාම කොහෙටද යන්නේ? හොරාගේ ගෙදරටම බඩු ටික යනවා. ඒක තමයි වෙන්නේ. එතකොට තමන්ගේ ගෙදර ඇඩ්‍රස් එක නැත්නම් වෙන ඇඩ්‍රස් එකක් මාරු කරලා බඩුව වගේ වැඩක් තමයි වෙන්නේ. virtual private network එකක් පාවිච්චි කරලා. එතකොට මේක මෙහෙමයි. මේකේ හොඳ සහ නරක දෙකම තියෙනවා. හරිද? හොඳ සහ නරක දෙකම තියෙනවා. හොඳ පැත්ත තමයි ගොඩාක් ඔය ලොකු මල්ටිනේෂනල් කම්පැනිස් වල ලොකු සමාගම් වල ඒගොල්ලෝ VPN පාවිච්චි කරනවා ඒගොල්ලන්ගේ කම්පැනි එකේ වැඩ කර ගැනීම සඳහා. හරිද? එතකොට කම්පැනි VPN එකක් ඒගොල්ලෝ වෙනම අරන් තියෙනවා. ඒගොල්ලන්ගේ වෙනම virtual private network එකක් කම්පැනි එකට අරන් තියෙනවා. එතකොට ඒ VPN එක හරහා ලොග් වුණොත් ඒ කම්පැනි එකේ IP ඇඩ්‍රස් එක විතරයි ඉෂුව වෙන්නේ.